analysis of variance කියන්නේ analysis of variance එකේ තමයි අපිට ANOVA table එක ආශ්‍රයෙන් ගණන් හදන්න තියෙන්නේ. මම මෙතන බලාපොරොත්තු වෙනවා ඔයාලට 1 factors සහ 2 factors වලින් කොහොමද ANOVA table එකෙන් මේ ගණන් හදන්නේ. ඒ කියන්නේ analysis of variance එක සිද්ධ කරන්න කියන එක ගැන කතා කරන්න. මම මුලින්ම කියන්නම් මොකද්ද මේ analysis of variance කියන්නේ කියලා. සිංහල තේරුම ගත්තොත් විචලතා විශ්ලේෂණය. analysis of variance කියන්නේ විචලතා විශ්ලේෂණය. මම මේකට සිංහලෙන්ම නිර්වචනයක් දෙනවා නම් ප්‍රමත සංගහන කිහිපයක මධ්‍යනයන් එකවර සමානද යන්න පරීක්ෂා කිරීම සඳහා තමයි මේ analysis of variance එක යොදාගන්නේ. ප්‍රමත සංගහන කිහිපයක මධ්‍යනයන් එකවර සමානද යන්න පරීක්ෂා කිරීමට. ඒ කියන්නේ normal distribution තියෙන ප්‍රමත සංගහනය කියන්නේ normal distribution එක. normal ප්‍රමත ව්‍යාප්ත වෙනවා කියන එක normal distribution එකක් තියෙන සංගහනවල mean එක එකවර සමානයිද කියලා පරීක්ෂා කරන්න තමයි මේ analysis of variance යොදාගන්නේ. ඒකෙදි අපි හැම වෙලාවෙම මේ analysis of variance එක සිද්ධ කරන්නේ. කියන්නේ විචලතා විශ්ලේෂණ සිද්ධ කරන්නේ population සියල්ලෙහිම population ඔක්කොගෙම mean එක එකවර සමානයයි කල්පිතයක් ගොඩනගලා එකවර සමාන වෙනවා කියලා කල්පිතයක් ගොඩනගලා තමයි මේ analysis of variance එක සිද්ධ කරන්නේ. අන්නේ ගොඩනගන කල්පිතය තමයි H naught null hypothesis එක. hypothesis testing පාඩමේදී තියෙනවා අපි ওই ගොඩනගන hypothesis දෙක ගැන කියලා. H naught කියන්නේ null hypothesis, H1 කියන්නේ alternative hypothesis එක. මේකෙදි ANOVA මේ analysis of variance වලදී අපි ඒක analysis of variance එක සිද්ධ කරන්නේ මම කිව්ව non hypothesis එක non hypothesis එක ගොඩනගා ගන්නවා population ඔක්කොගෙම mean එක එකවර සමානයි කියලා. කල්පිතයක් ගොඩනගා ගන්නවා non hypothesis එක. non hypothesis එකට සිංහලෙන් නම් කියන්නේ අප්‍රතිෂ්ඨේ කල්පිතය කියලා. ඒ කියන්නේ වැඩි හිතන්න එපා H naught හැමතිස්සෙම non hypothesis එකටම තමයි H naught කියලා කියන්නේ. හරිද? H naught හැමතිස්සෙම කියන්නේ H naught එකට එන H naught එක කල්පිතය ගන්නේ මේ හැමතිස්සෙම සංගහනයේ population වල mean එක එකවර සමානයි කියන කල්පිතය මත තමයි මේ ගණන් හදන්නේ. analysis of variance එක සිද්ධ කරන්නේ. analysis of variance එක කොටස් දෙකකට බෙදෙනවා 1 factors සහ 2 factors කියලා. මේ analysis of variance එක කරද්දී අපිට F අගය F ratio එක හොයාගන්න ඕනේ. ඒ ratio එක හොයාගද්දි තමයි අපි මේ ANOVA table එක පාවිච්චි කරන්නේ. analysis of variance එක ගන්නේ අපිට normal distribution කිහිපයක් තියෙද්දි. හරිද? කිහිපයක මධ්‍යනයන් සමානද කියලා බලන්න තමයි ඔය analysis of variance උදාගන්නේ. hypothesis වල අපි normal distribution දෙකක් ගැන කතා කරා. හැබැයි දෙකට වඩා වැඩි වුණත් අපි කතා වෙන්නේ මේ analysis of variance ගැන. මම හිතනවා analysis of variance ගන්නෙ කොතනදද? ඒකෙදි අපි analysis of variance කියන්නේ මොකද්ද? ඒකේ non hypothesis එක. ඒ කියන්නේ H naught එක කොහොමද එන්නේ කියන එක යම් තාක් දුරකට ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම මේ තියෙන මේක තමයි null hypothesis එක කියන්නේ. මෙතන මේ පෙන්නලා තියෙන null hypothesis එක මේ තියෙන පෙන්නලා. මෙන්න මේක තමයි null hypothesis එක කියන්නේ. H naught. මේකට කියන අපි H naught කියලා. H naught. alternative hypothesis එක කියන්නේ මේක. හරිද? ඒක H1 කියලා පෙන්නනවා. මෙන්න මේ කල්පිතය මෙන්න මේ hypothesis එක හැමතිස්සෙම mu මේ mean සමානයි. ගත්ත සංගාන සියල්ලගේ mean සමානයි කියන උපකල්පනයමත් තමයි ඒ hypothesis ටික ගොඩනගා non hypothesis එක ගොඩනගා ගන්නෙ. හරි.
මම හිතනවා මේ ගානක් හදද්දී ඔයාලට මේ කිව්ව කතාව හොඳටම තේරෙයි කියලා. මම 1 factors වලින් එක ගානකුයි 2 factors වලින් එක ගානකුයි හදන්නම්. ඔයාලා ඊට පස්සේ ඒ පිළිවෙලට ඒ ස්ටෙප් වලට ටියුටෝරියල් එකේ තියෙන ගණන් ඔයාලට ගාන හදාගන්න ඇති කියලා හිතන මට්ටමට එකක් හදලා පුරුදු වෙන්න. එතන ගත්තා. හරි. මේකෙදි මම ගාන හදලා තියෙනවා. මම ගාන හදපු එක ෂෙයා කරනම් මම හදන පිළිවෙලට, ඒ කියන්නේ මම මේ ගාන හදන මේ පිළිවෙලට ඒ විදිහට අපි බලමු කොහොමද මේක හදන්නේ කියන එක. මෙන්න මේ ටේබල් එක. මෙතන තියෙන මේ මම පෙන්නලා දෙන්නේ one factors ANOVA applicants කියලා. මෙන්න මේ one way ANOVA ටේබල් එක අපිට මේ අපේ ලෙක්චර් නෝට් එකේ ඔයාලට කහ පාට කොටුවක තියෙනවා. හොඳටම පැහැදිලි කරලා උඩින් එන්න ඕනේ නම් මේ පැත්තෙන් එන්න ඕනේ ටික දාලා මේ අපිට මේ ටේබල් එක හොඳට විස්තර පෙන්නලා තියෙනවා එතන. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන මේ විදිහට මම ටේබල් එක පාවිච්චි කරන්නේ. මේ ඒකෙදි අපිට මෙන්න මේ කියන අගයන් අපිට හොයා ගන්න ඕනේ. SSA SSE සීරින 1 හරින එක වාරයක් C R සීරින 1 MM MSA MSE F ratio 1 මෙන්න මේ ටික හොයාගන්න ඕනේ one factors one way යනවා ටේබල් එකක් fill කරද්දී. හරිද? මේ තියෙන්නේ SSA හොයාගන්න සමීකරණය, මේ තියෙන්නේ SSE හොයාගන්න සමීකරණය. හොඳට මේ සමීකරණ මතක තියාගන්න. අපි මම මුලින්ම ටියුටෝරියල් එකේ පළවෙනි ගාන මේ ටියුටෝරියල් එකේ පළවෙනි ගාන තමයි මම මෙතන ගත්තේ. ඒකෙදි මම මුලින්ම ගත්තේ මේ හයිපොතෙසිස් ගොඩනගන එක. මම මුලින් කියන්නම් මේ පළවෙනි ගානේ මොකද්ද තියලා තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ මම මේ ගානේ සරල සිංහල තේරුම කියන්නම්. කම්පැනි එකක තියෙනවලු මේ එකම මිලකට වර්ග 3කින් දවටන සහිත සබන් අලෙවි කරනවලු කම්පැනි එකක්. ඒකේ මේ විකුණු මාස 5ක විකුණු අපිට මේ පල්ලෙහා තියෙන ටේබල් එකේ දීලා තියෙනවා. මෙන්න මේ ටේබල් එකේ අපිට මාස 5ක විකුණු වල දත්ත ටික දීලා තියෙනවා මේ ටේබල් එකේ. හරිද? විකුණු දත්ත normal distribute වෙනවා. normal distribute වෙනවා. ඒ කියන්නේ ප්‍රමතව ව්‍යාප්ත වෙනවා. හරිද? අපිට කියනවා population mean එක සමානයි කියලා 105ක වැදගත් significant level එකකදී පරීක්ෂා කරන්නලු. හරිද? hypothesis පරීක්ෂාවක් කරන්නලු. හරිද? එතකොට අපි මුලින්ම කරන්නේ මේ කියලා තියෙන්නේ අපිට සමානයි කියලා පරීක්ෂාවක් කරන්න කියලා. එතකොට මං කිව්වා මුලින් අපේ H note එක. මම කිව්වා මේ analyze of variance වල H note එක හැමතිස්සෙම මොකද්ද අපි ගන්නෙ? සංගහන සියල්ලෙම mean එකවර සමානයි කියලා. මං ගත්ත මෙන්න H note එක මෙන්න මෙතන මං ගත්තා. මෙතන මං ගත්ත H note එක mu 1 සමානයි mu 2 සමානයි mu 3 කියලා.
මම මේ ගත්තේ සංගහනයේ මේ මීන් එක නිසානේ මීන් එක. හරිද? ඒකයි මේ මියු තියෙන්නේ. හරිද? ඊට පස්සේ අපිට කල්පිත දෙකයිනේ තියෙන්න පුළුවන්. එක්කෝ වෙන්න පුළුවන් නැත්නම් වෙන්න බෑ. ඕකනේ අපිට තියෙන කල්පිත දෙක. එක්කෝ සමාන වෙන්න පුළුවන් නැත්නම් සමාන වෙන්න බෑ. මං ඕල්ටර්නේටිව් හයිපොතීසිස් එක එහෙනම් ගොඩනගා ගත්තා mu 1 සමාන නැහැ mu 2 සමාන නැහැ mu 3 කියන එක. හරිද? ඊට පස්සේ මම මගේ පහසුවට මේ ටේබල් එක එනවා ටේබල් එක ගහගන්නවා. ඒ ගහගෙන මට මේ හයිලයිට් කරපු අගයක් මට ගණනය කිරීම එක තියෙන හොයාගන්න වෙන්නේ. ඊට කලින් මම හොයාගන්න ඕන SSA හොයාගන්න ඕන SSE මට හොයාගන්න අවශ්‍ය දත්ත ටික මම මේ වගුවේ ලියා ගන්නවා. එතකොට මට මේ වගුව පිල් කරද්දි මග හැරෙනවා නම් මග හැරෙන්න තියෙන ඉඩකඩ අඩුයි. කියන්නේ මේ වගුව පිල් වෙන්න බෑනේ මම ගාන ඉවර කරන්න. ඒතර එකක් හරි හොයාගන්න බැරි වුණාද කියලා අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මම යන්නේ ගාන හදන්න. මේ ඒකෙදී මම මේ විදියට අපිට මේ දීලා තියෙන දත්ත ටික මම ටියුටෝරියල් එකේ ඉන්නේ. දීලා තියෙන දත්ත ටික මම මේ අතට මේ විදියට ලියා ගන්නවා. රැපින් 1 වලට අදාළ දත්ත ටික, රැපින් 2 වලට අදාළ දත්ත ටික, රැපින් 3 වලට අදාළ දත්ත ටික. හරිද? මේ දත්ත ටික ලියාගෙන මම ඉස්සෙල්ලාම හොයාගන්නවා x bar. x bar කියන්නේ මොකද්ද? නියදියේ මධ්‍යනය. නියදියේ මීන් එක. සාම්පල් මීන් එක. මම හිතනවා මීන් එක හොයන සූත්‍ර වලට මතක ඇති කියලා මම මෙතන එක ලියලා තියෙනවා. මම මෙතන එක ලියලා තියෙනවා x bar සමානයි සිග්මා x බෙදීම n. ඒ කියන්නේ රැපින් 1 වලට අදාළව මම මේක කියනවා නම් 87 එකතු කරනවා 83 79 81 80 කියන දත්ත ටික එකතු කළා ඒක කීයෙන් බෙදනවද? පද ගානේ බෙදෙන පද ගාන 9යි. n කියන්නේ පද ගාන 9න් 9යි සෝරි 5යි. ඒ පහෙන් බෙදෙනවා එන්න එකතු. මට එතකොට 82ක් කාංශයක හම්බ වෙනවා. ඒ විදිහට රැපින් 2 වලත් හොයාගන්නවා රැපින් 3 වලත් හොයාගන්නවා. හරිද? ඔන්න මගේ x bar හොයාගත්තා. ඊට පස්සේ මම x double bar හොයාගන්න ඕනේ. මෙන්න මේ x double bar. x double bar හොයාගන්නේ මෙන්න මේ අපි හොයාගත්ත mean value ටික තියෙනව නේද? sample mean value ටික අන්න ඒ ටික එකතු කරලා තියෙන sample mean ගානෙන් බෙදෙනවා. ඒ කියන්නේ mean value 3යිනේ මෙතන තියෙන්නේ 3ෙන් බෙදෙනවා. mean value 4ක් තිබ්බනම් ඒ ටික ඔක්කොම එකතු කරලා කීයද බෙදන්නේ? 4ෙන් බෙදෙනවා. මේ ගානට අනුව mean value 1යි 2යි 3යි තියෙන්නේ. mean value ටික එකතු කරලා මම කීයක් තියෙනවද 1යි 2යි 3යි. 3ෙන් බෙදුවා. මට x double bar 83ක් විදිය ආන්සර් එක එනවා. ඔන්න මගේ පළවෙනි කොටස මම කරගත්ත ගානට අදාළව. ඊට පස්සේ මම මෙන්න මේ SSA හොයාගන්න ඕනේ. කරනවා මෙන්න මේ SSA හොයාගන්න ඕනේ. SSA හොයාගන්න සූත්‍රය මම උඩින් පෙන්නලා තිබ්බා. මේ තියෙන SSA සමානයි R සිග්මා x බාරින x ඩබල් බාර් වල වර්ගය. මම SSA හොයාගන්න යන්නේ. අපිට මුලින්ම ඕනේ සිග්මා. මේක කියලා තියෙන්නේ මම මෙතන මේ සූත්‍රය පෙන්නලා තියෙනවා මේ තියෙන්නේ. අපිට ඕනේ මෙන්න මේ කොටස හොයාගන්නයි මේ යන්නේ මේ කොටස මම මෙතන වෙන් කරන්න සිග්මා x ඍණ x භාවල වර්ගයේ මුළු එකේ වර්ගය කියන මේ කොටසෙන් මම දැන් මේකෙන් හොයාගන්න යන්නේ. x bar ටික ලියාගන්න. x bar කියන්නේ sample mean ටික පිළිවෙලට ලියාගන්න රැපින් 1ට අදාළව රැපින් 2ට අදාළව රැපින් 3ට අදාළව. 82 80 80. හරිනේ මෙන්න මෙතනින් අපි හොයාගෙන තියෙන එක. ඒක මෙතන ලියාගත්තා. ඊට පස්සේ x double bar හොයාගන්නවා. හොයාගෙන තියෙන්නේ x double bar හැම එකටම සමානයි 83 83 83. x bar වලින් x double bar අඩු කරලා ඒක වර්ග කරලා උත්තරේ දාගන්නවා. x bar වලින් x double bar අඩු කරලා ඒක වර්ග කරලා උත්තරේ දාගන්නවා. මේ විදිහට රැපින් 2 වල රැපින් 3 වල කරලා මේ හැම එකම එකතු කරලා අපි උත්තරේ ගන්නවා 26 කියලා. මෙන්න මෙතන x bar වෙන්න ඕනේ. මම මෙතන x bar දාලා නැහැ. දාගන්න 26. මේක තමයි සිග්මා x බාරින x ඩබල් බා වල වර්ගය. මෙතනත් x බා එන්න ඕනේ. ඊට පස්සේ හරි කමන්නේ මේ
ඊට පස්සේ මෙන්න මේ R කියන්නේ මොකද්ද? මේ සූත්‍රය අපි මේ කොටස මේ හොයාගත්තනේ මේ මෙතනින් අපි මේ වගුවට දාලා මේ මං ඉරක් ගහලා තියෙන කොටසෙන් එහා පැත්ත කොටස හොයාගත්තා. මං හයිලයිට් කරන්නම්. මෙන්න මේ කොටස අපි දැන් හොයාගෙන තියෙන්නේ. මෙන්න මේ කොටස මම නිල් පාට මේ හයිලයිට් කරන කොටස හොයාගන්න තියෙන්නේ. මේ මෙතන. ඉතින් අපි හොයාගෙන මේ වගුවට දාලා ඒක හොයාගත්තා. ඊට පස්සේ මේ R කියන්නේ මොකද්ද? R කියන්නේ රෝ ගණන. අපේ ගානට අදාළ රෝ කීයක් තියෙනවද මේ? රෝ 1යි 2යි 3යි 4යි 5යි. රෝ කීයක් තියෙනවද? 5යි. රෝ 5න් වැඩි කරා. මෙන්න මෙතන දැන් අපි හොයාගත්තා 5න් වැඩි කරා. කියන්නේ 26 5න් වැඩි කරා. අපිට ගාන උත්තරේ කීයක් එනවද? 130ක්. ඒක මම ගිහිල්ලා දාගන්නවා මගේ වගුවේ 130යි කියලා. මේ තියන්නේ මම රෝස පාටින් හයිලයිට් කරලා තියෙන එක වෙනමම 130යි. ඊට පස්සේ අපි හොයා ගන්න ඕනේ SSE. අන්න එක කොටසක් ඉවරයි අපි වගුවේ එක කොටසක් හොයාගත්තා. ඊට පස්සේ SSE හොයා ගන්නවා. මේ තියෙන්නේ SSE වලට අදාළව අපි හොයා ගන්න යොදා ගන්න වගුව. අනිත් වගුව දෙයට හදා ගන්න ඕනේ. SSE හොයන සූත්‍රය තමයි ඩබල් සිග්මා x ඍණ x බාර් වල වර්ගය. මේ තියෙන්නේ මම මෙතන ලියන ඩබල් සිග්මා මේ තියෙන්නේ ඩබල් සිග්මා x ඍණ x බාර් වල වර්ගය. හරිද? අපිට රැපින් A එකට රැපින් 1 වලට අදාළ දත්ත ටික ලිව්වා. රැපින් 2 වලට දත්ත ටික. මම කියන්නේ දත්ත ටික. ඒ කියන්නේ මේ මම ටියුටෝරියල් එකේ බලන්න. ටියුටෝරියල් එකේ මම හයිලයිට් කරන්නම් ඒක. මේ තියෙන රැපින් 1 වලට අදාළ දත් ටික කිය මෙන්න මේ ටික. අන්න ඒ ටික පිළිවෙල පල්ලෙහා ලියාගත්ත 87 83 79 81 80. අන්න ඒ විදිහට රැපින් 2 වල ලියාගත්තා. රැපින් 3 වල ලියාගත්තා. හරිද? ඊට පස්සේ x bar කියන්නේ මොකද්ද මෙතන? sample mean එක. රැපින් 1 වලට අදාළ mean එක ගත්තා. රැපින් 2 වලට අදාළ mean එක ගත්තා. රැපින් 3 වලට අදාළ mean එක ගත්තා. හරිද? අර වගේමයි x වලින් mean එක අඩු කරා එක දැම්මා. x වලින් mean එක අඩු කරා ඒකේ වර්ගය ගත්තා 25යි. x වලින් mean එක අඩු කරා ඒකේ වර්ගය ගත්තා. x වලින් mean එක අඩු කරා ඒකේ වර්ගය ගත්තා. හරිද? මෙන්න මේ විදිහට රැපින් 1 වලට අදාළ ටික ගත්තා. ඒ ටික එකතු කළා. හරිද? ඒ විදිහට රැපින් 2 වලට අදාළ ටික ගත්තා. ඒ ටික එකතු කළා. රැපින් 3 වලට අදාළ ටික ගත්තා. ඒ ටික එකතු කළා. ඊට පස්සේ මේ ආපු වගයන් ටික එකතු කරලා අපි දැම්මා 110. මේ ගානට අදාළ 110. ඒක තමයි ඩබල් සිග්මා x ඍණ x බාර් වර්ගය කියලා ගත්තේ. තේරුණාද? ආයේ මේ ගාන හදන්න මේක බලලා ඔයාලා ආයේ මේ ගාන හදන්න තනියම මේක බලබලා හරි කමක් නැහැ. මේ ගාන හදපු පියවර හදපු PDF එක මම ඔයාලට group එකේ share කරන්නම්. ඒක බලලා හරි ඔයාලා මේ ගාන ආයේ හදන්න. කොහොමද මේ ටික ගත්තේ කියලා හදලා බලන්න. මේ x ඩබල් බාර් x ඍණ x බාර් වල වර්ගය ගත්තා. අන්න ඒක තමයි කෙලින්ම අපේ SSE වෙන්නේ. මේ සූත්‍රය තියෙන එකමයි ඒක තමයි අපේ SSE වෙන්නේ. උඩට ගිහිල්ලා වගුවේ අපි SSE වලගේ දාගත්තා. මේ තියෙන්නේ 110 එක දාගෙන. මම ඒකත් රතු පාටි රවුම් කරන්නම්කෝ. SSE වාගත්තා. ඔන්න අපේ පළවෙනි කොටස් තීරුවම ෆිල් වෙලා තියෙනවා ටේබල් එක. ඊට පස්සේ අපි හොයා ගන්න ඕනේ. මේකේ තියෙන්නේ R ඍණ 1. C සමාන C ඍණ 1. R ඍණ 1 වාරයක් C. R C ඍණ 1. හරිද? මම එක මෙතන යට පෙන්නලා තියෙනවා. R ඍණ 1 කියන්නේ අපිට දීලා තියෙන number of column ගාන. column key වලින් එකක් අඩු කරනවා. අපිට column කීයක් තියෙනවද? මේ බලන්න. column 1යි 2යි 3යි. column කීයද? 3යි. 3න් එකක් අඩු කරනවා 2යි. මෙන්න අපිට R ඍණ 1ට අදාළ ආන්සර් එක හම්බුණා. ඒක ගිහිල්ලා දැම්මා අපේ ANOVA ටේබල් එකේ. මම ඒක මෙතනත් පෙන්නලා තියෙනවා. ඊට පස්සේ අපිට හොයාගන්න ඕනේ R C ඍණ 1 හොය දැම්මම මම සමාන මම R කියලා කිව්වේ C ඍණ 1 දැම්මා. ඒක හොයාගත්තා. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ R ඍණ 1 වාරයක් C.
පල්ලෙහාට ගියා මම ඒකත් පෙන්නලා තියෙනවා. number of row අපිට R කියන්නේ number of row ගන්න. ඒකෙන් එකක් අඩු කරා C කියන්නේ මෙතන C ආවේ. අන්න ඒ විදිහටම number of column ගානේ වැඩි කරා. row කීයක් තියෙනවද ඉස්සෙල්ලත් බැලුවා row ගාන කීයක් තියෙනවද කියලා row 1යි 2යි 3යි 4යි 5යි row 5යි row 5න් එකක් අඩු කරා 4යි 3ෙන් වැඩි කරා ආන්සර් එක 12යි. ඒක ගිහිල්ලා අපේ ටේබල් එකේ දාගත්තා. ඊට පස්සේ RC ඍණ 1 ඒක හොයාගන්න ඕනේ. RC ඍණ 1 කියන්නේ R කියන්නේ row ගාන C කියන්නේ column ගාන කීයද row 5යි column 3යි ඒක වැඩි කරා එකක් අඩු කරා 14යි. මොන එක අපි ගානට වගුවේ දාගත්තා. ඊට පස්සේ අපිට MSA හොයාගන්න ඕනේ. MSA හොයාගන්න සූත්‍රය තමයි SSA වලින් C ඍණ 1 බෙදනවා. SSA බෙදනවා C ඍණ 1. SSA අපිට කීයක් ආවද මෙතන? බලන්න ගිහිල්ලා කීයක් ආවද? 130යි. මේ තියෙන SSA ඇවිල්ලා 130යි. 130 බෙදන්නේ මොකෙන්ද? R ඍණ 1කින්. R ඍණ 1 කීයද? 2යි. බෙදුවා ආන්සර් එක 65යි. 130 බෙදුවා 2කින් 65යි. ඊට පස්සේ එකද අපි ඒකත් කියලා බලමු. මෙන්න හරි. MSA එක බෙදුවා අපි 65යි අපිට ආන්සර් එක ආවා. අපිට ඊළඟට MSE එක ඕනේ. MSE එක. ඒක SSE වල බෙදනවා R ඍණ 1 වාරයක් C. SSE කීයක් ආවද අපිට 110යි. ඒක බෙදනවා R ඍණ 1 වාරයක් C 12න්. ඒ කියන්නේ 110 අපි බෙදනවා 12න්. ආන්සර් එක ආව 19.1.17යි. මේක ගිහිල්ලා අපි ටේබල් එකේ ෆිල් කරගන්නවා MSE වලට. ඊට පස්සේ තමයි අපිට F අගය හොයාගන්න පුළුවන් වෙන්නේ. F ratio එක කීයද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක හොයන්නේ MSA බෙදනවා MSE වලින්. මෙන්න මේ ආන්සර් දෙක 65 බෙදනවා 9.17. අපිට ආන්සර් එක එනවා කීයද? 7.09. ඒක අපි ෆිල් කරගන්නවා ටේබල් එකේ 7.09. හරි නේද? අපිට ෆිල් කරගන්න ඕනේ කොම ටික අපි ටේබල් එකේ දාලා තියෙන්නේ. හරිද? මෙන්න මේ MSA හොයන හැටි වලට හරියට මතක නැත්නම් ඒ කෙලින් තියෙන එක ගත්තත් හරි. 130 බෙදීම 2. SSA බෙදීම C ඍණ 1 තමයි 65 ආවේ. මෙන්න මේ MSE හොයන එකට ආවේ 110 බෙදීම 12. SSE බෙදීම R ඍණ 1 වාරයක් C. මේ පැත්තට තියෙන එකම තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. තීරු වල තියෙන විදිහටමයි ඇවිල්ලා තියෙන්නේ. හරිද? මම හිතනවා වලට මෙච්චරට එනකම් ගණනය කිරීම ටික තේරුණා කියලා. ඊට පස්සේ තියෙන්නේ අපිට ගාන හදාගෙන යන්න. මෙන්න මේ විචලතා විශ්ලේෂණයද ඒ කියන්නේ analysis of variance වල අපිට එන වක්‍රය හැමතිස්සෙම positive skewness එකක් තියෙන එකක්. ඒ කියන්නේ ධන කුටික ව්‍යාප්තිය. ධන කුටික ව්‍යාප්තිය තිබ්බේ අපිට හඳුන්වලා තිබ්බා කිවෙනි පාඩමේද? දෙවෙනි පාඩමේ. මතක ඇති ධන කුටික ව්‍යාප්තිය තිබ්බා. positive skewness එකක් තියෙන ව්‍යාප්තිය තිබ්බා. හරිද? මේ analysis of variance එකේදී අපිට එන ව්‍යාප්ති හැම එකක්ම positive skewness එකක් තියෙන. ඒ කියන්නේ ධන කුටික ව්‍යාප්තියක් තියෙනවා. මම මුලින් ගොඩනගාගත්තු හයිපොතීස් දෙක ආපහු ගාන මුලමනේ තියෙන්නේ. ඒක නිසා මම නිකන් ආයෙත් ලියාගත්තා. මේකේ අපි අගයන් හොයන්න කලින් අපිට DF අගයන් දෙකක් හොයාගන්න ඕනේ. ඔයාලට මතක ඇති T table එකකින් අපි අගයන් බලද්දී අපි ඒක DF අගයක් හොයාගත්තා. ඒ වගේම මේකෙදි අගයන් හොයද්දිත් අපි DF අගයක් හොයාගන්න DF අගයන් දෙකක් හොයාගන්න ඕනේ. මේ විචිත මේ ANOVA ටේබල් එකේ ගණන් හදද්දී අපිට තව වගුවක් සර් දීලා තියෙනවා F ටේබල් එක F ව්‍යාප්ති කියලා. F ව්‍යාප්ති වල අගය හොයද්දිත් අපි DF අගයන් දෙකක් හොයාගන්න ඕනේ. ඒකේ DF අගේ පළවෙනි එක
df එක හොයාගන්නේ c රින එක. අපි ගානේ හොයලා තියෙන දැන්ටම c රින එක 2යි. df 2 df value 2 හොයාගන්නේ r රින එක වාරයක් c df value එක 2යි. හරිද? අපි වක්‍රය ඇඳගත්තා යම් ප්‍රමාණයකින් ලකුණු කරා ඒ ප්‍රමාණයට එහා එන පැත්ත මොකද කරන්නේ? මේ මම පාට කරලා තියෙන පැත්ත. ඒ පැත්තෙන් නම් අපි මේ හොයාගත්ත F ratio එකේ අගේ එන්නේ අපි ඒක රිජෙක්ට් කරලා දානවා. ඒ කියන්නේ මෙන්න මේ ඕල්ටර්නේටිව් මේ නන් හයිපොතීසිස් එක රිජෙක්ට් හරි නෙමෙයි මෙතෙන්ට එන වැරද්දක් රිජෙක්ට් කරලා දානවා. මේක මේ පැත්තේ ආවොත්. හරිද? රිජෙක්ට් කරලා දානවා. මෙන්න මේ හයිපොතීසිස් එක මොකද ගන්න රිජෙක්ට් කරලා දානවා. අපි මේ පාට කරපු රිජෙක්ටඩ් ඒරියා එකේ ආවොත් ඇක්සෙප්ට් ඒරියා එකේ ආවොත් නන් හයිපොතීසිස් එක පිළිගන්නවා. ඒ විදිහට මම වක්‍රය ඇඳගත්තා මේකින් සීමාව ලකුණු කරගත්තා රිජෙක්ට් කරන ඒරියා එකද ඇක්සෙප්ට් කරන ඒරියා එකද කියලා. දැන් මම ගිහිල්ලා බලන්න ඕනේ F ratio එකේ මෙන්න මෙතන අගේ මම මෙතන අගේ බලලා දාලා තියෙනවා. ඒත් මෙතනට අගේ එන හැටි මම බලන්න ඕනේ F ratio F වගුවේ 2යි 12යි තමයි අපිට අගේ ඇවිල්ලා තියෙන්නේ. මම යනවා F ratio එකට. මම සර් දීලා තියෙන අපිට LMS එකේ F ටේබල් එක මේ තියෙන ටේබල් එක මේ ටේබල් එක අපි දෙලා තියෙන 105 සිග්නිෆිකන්ට් මට්ටමේදී තියෙන ටේබල් එක අපිට ආවේ 2 df 1 ආවේ කීයද 2 df 2ට ආවේ 12 දෙකේදී 12 අගය බලනවා 3.89 මේ තියෙන්නේ මගේ 3.89 මම මේක ගිහිල්ලා මගේ වගුවේ දාගන්නවා 3.89 මම මෙතන දාලා තියෙන්නේ 3.89 හරිද 3.89ට වඩා වැඩියෙන් එනවනම් අපේ අගය 3.89ට වඩා වැඩියෙන් එනවනම් අපිට H නෝට් එක ඒ කියන්නේ නන් හයිපොතීසිස් එක රිජෙක්ට් කරන්න සිද්ධ වෙනවා 3.89ට වඩා අඩුවෙන් නම් F ratio එක එන්නේ අපිට නන් හයිපොතීසිස් එක පිළිගන්න පුළුවන් අපිට කීයක්ද ඇවිල්ලා තියෙන F ratio එක ගාන කියලා බලන්න F ratio එක කීයක්ද ඇවිල්ලා තියෙන්නේ කියලා ඇවිල්ලා තියෙන 7.09 ඒක අපි ලකුණු කරනවා නම් අපේ ප්‍රස්ථාරේ මෙන්න මේ මම ලකුණු කරලා තියෙන 7.9.09 රිජෙක්ටඩ් ඒරියා එකේ තියෙන ඇප්සෙට් කරන ඒරියා එකේ නෙමෙයි. අපි මේකෙදි හයිපොතීසිස් වලත් අපි ඩිසිෂන් කන්ක්ලූෂන් ලියුවා වගේම මේකෙදිත් අපි කන්ක්ලූෂන් ඩිසිෂන් කන්ක්ලූෂන් ලියනවා H නෝට් එක රිජෙක්ට් කරනවා. ඇයි රිජෙක්ට් කරන්නේ? මෙන්න මේ වගේ ඔයාගේ තීරණේ ලියන්න ඕන මේකෙදි. H not rejected because F ratio value is in rejected area. මේ මම හදාගත්ත decision එක මේ වගේ ගැළපෙන decision එකක් ලියන්න. ඔයාලා ලියන්න පුළුවන් H not ප්‍රතික්ෂේප කරනවා. මොකද මේ F ratio එක තියෙන්නේ reject කරන area එකේ. ඒ නිසා අපි H1 පිළිගන්නවා. අන්න එහෙම දිගට ලියන්න පුළුවන්. නැත්නම් කෙටියෙන් මේ විදිහට ලියන්න පුළුවන්. කැමති විදිහකට ඔයාලා පුරුදු වෙන decision එකක් ලියන්න. මොකද්ද රිජෙක්ට් කරන්නේ මොකද්ද ඇක්සෙප්ට් කරන්නේ මෙන්න මේකෙන් එන විදිහට බලලා ඊට පස්සේ මම මේ ගානට අදාළ කන්ක්ලූෂන් එක ලිව්වා මේක මම සිංහල තේරුම කියන්න මේ 105 ලෙවල් එකේදී මෙන්න මේ 3 රැපින්ස් වල තියෙන මේ මීන් එක සමානයි කියලා සිමිලර් කියලා පිළිගන්න තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැත කියලා මම කන්ක්ලූෂන් එකක් ලිව්වා. ඒ කියන්නේ අපිට මෙන්න මේ හයිපොතීසිස් එක පිළිගන්න බෑ. සමානයි කියන එක පිළිගන්න බෑ. රැපින් 1 වල මීන් එකට, රැපින් 2 වල මීන් එක, රැපින් 3 වල මීන් එක සමානයි කියලා ගන්න බෑ. ඒක ගැන මම කන්ක්ලූෂන් එක ලිව්වා. මෙන්න මේ ස්ටෙප් වලට තමයි අපි one way නැත්තම් one factor ANOVA table එකකට ANOVA table එකට ගණන් දාලා අපේ analysis of variance එක සිද්ධ කරන විචලතා විශ්ලේෂණ සිද්ධ කරන්නේ. මම හිතනවා ඔයාලට යම් තාක් දුරකට හරි මේක මේ one factors ANOVA application තේරෙන්නේ නැති කියලා. විචලතා විශ්ලේෂණයේ one way එක තේරෙන්නේ නැති කියලා. මම යන්නම් ඊට පස්සේ දෙවෙනි කොටසට අපේ පාඩමේ තියෙන two way ANOVA table එකට. two way ANOVA table. මම ඒකේ ගත්ත ගාන
ටියුටෝරියල් එකේ 7 වෙනි ගාන. මේ 2 factors ANOVA applicants කියන එකේ පළවෙනි ගාන 7 වෙනි ගාන තමයි අරන් තියෙන්නේ. අපිට මේකට ANOVA table එකක් තියෙනවා lecture note එකේ මේ ANOVA table එක අපිට විස්තරයක් ඇතුවම දීලා තියෙන එක බලන්න. ඉතින් මම දාගත්ත ANOVA table එක ඒකේ අපි SSA, SSB, SSE, SST මෙන්න මේ කියන අගයන් හොයා ගන්න ඕනේ. මේකෙත් මේ R C කියන්නේ රෝ ගාන, කොලම් ගාන ඒ ටිකම තමයි. මේ ඔක්කොම ටික හොයා ගන්න ඕනේ. මේකෙදි අපිට F ratio දෙකක් එනවා. මොකද මේක 2 way නිසා. 2 way නිසා අපිට F ratio දෙකක් එනවා. මේ තියෙන්නේ A එකින් එකට අදාළව අපිට ඕන සූත්‍ර ටික. හොඳට මතක තියාගන්න මේ සූත්‍ර ටික 2 way යනවා. මේ ANOVA table එකක් ආවොත් අපි මේ සූත්‍ර මතක තියෙන්න ඕනේ අපිට ගාන හදා ගන්න. මෙන්න මේ සූත්‍ර මතක තියෙන්න ඕනේ. මම පාඩම් කරන සූත්‍ර ටික ඔක්කොම මතක තියෙන්න ඕනේ මේ ගාන හදා ගන්න. හරිද? මුලින්ම මම අපිට මේ දීලා තියෙන මෙන්න මේ දීලා තියෙන ටේබල් එකේ තියෙන තොරතුරු ටික මෙන්න මේ විදිහට මම මගේ ගානේ මම හදාගත්තා. හරිද? මම මේකත් කියන්නේ මම ANOVA table එකක් ගාන හදන පිළිවෙලට තමයි මම මේ ඔයාලට කියලා දෙන්නේ. හරිද? ෆර්ටිලයිසර් දීලා තියෙන මේ ගාන තේරුම කියනවා නම් තියෙන්නේ පොහොරයි පලිබෝධනාශය ගැන ෆර්ටිලයිසර් එකයි පෙස්ටිසයිඩ් ගැනයි ඒක දීලා තියෙන්නේ. ඒ කියන්නේ එක ෆැක්ටර් එකක් තමයි ෆර්ටිලයිසර් අනිත් ෆැක්ටර් එක තමයි පෙස්ටිසයිඩ්. ෆැක්ටර්ස් දෙක හරියනේ තෝරගන්න පුළුවන් නේ. ඒකෙදි කියලා තියෙනවා පොහොර වර්ග 4ක පලිබෝධනාශක 3ක් භාවිතා කර පරීක්ෂණාත්මක ගොවිපළක නිමවුම් ලබා දෙයි. එනම් සෑම ඉඩමකම එක් පොහොර පලිබෝධනාශක සංයෝගයක් ලැබීමේ සමාන සම්භාවිතාවයක් තියෙනවා කියලා එයාලා කියනවා. සමාන සම්භාවිතයක් තියෙනවා. මම හැමතිස්සෙම කිව්වේ ANOVA table වල H note එකට එන්නේ මේ සංගාන කීපේ මේන් එක එකවර සමානයි කියන එක. මේකෙත් කියනවා එයාලා සමාන අගයක් සමාන සම්භාවිතාවයක් එන්නේ කියලා. මේකේ පළවෙනි කොටස කියනවා සංගාහනයේ මධ්‍යනයන් උපකල්පනය 105ක ලෙවල් එකේදී ෆර්ටිලයිසර් සමානයිද කියලා අපිට පරීක්ෂා කරන්නලු. දෙවෙනි එකේදී කියනවා කියන්නේ ෆර්ටිලයිසර් කියන ෆැක්ටර් එකට අදාළව මධ්‍යනයන් සමානද කියලා බලන්න කියනවා. දෙවෙනි එකේ කියනවා පෙස්ටිසයිඩ් වලට අදාළව මේ මධ්‍යනයන් මේ සමානද කියන එක 105ක සිග්නිෆිකන්ට් ලෙවල් එකකදී අපිට පරීක්ෂා කරන්න කියලා ඒ ගාන තියෙන්නේ. ඒ කියන්නේ අපි ගාන හදන්න ඕනේ 2 factors. මේ තියෙන අපිට factors දෙක. හරි මේක දීලා තියෙනවා factors A, factor B කියලා දීලා තියෙනවා. factor A population, factor B population කියලා. හරිද? මෙන්න මේ වගේ ගානක් තමයි 2 factors ANOVA applicants වෙන්නේ. 2 factors වෙන්නේ. හරිද? මම ගාන මේ විදිහට ලියාගත්තා F1, F2, F3, F4 කියලා. අනිත් පැත්තට P1, P2, P3 කියලා. දැන් 3 වෙනවා. මම මෙතන 2මයි දාලා තියෙන්නේ. එතන 3. P3 යන්න ඕනේ. ගානේ තියෙන දත් ටික මම මේ විදිහටම ලියාගත්තා. හරි. ඊට පස්සේ මම මේ දෙපැත්තෙන්ම x bar අරන් තියෙනවා. මෙන්න මෙතන මම මේ තියෙන x bar ගත්ත හැටි කියන්නම්. මෙන්න මේ ෆර්ටිලයිසර් P1 වලට අදාළ අගයන් ටික එකතු කරා. ඒක කීයක් තියෙනවද? 1 2 3 4 4ක් තියෙනවා. 4ෙන් බෙදුවා
x bar ගත්තා. ඒ විදිහට P2 වලත් ගත්තා x bar හොයාගත්තා. P3 වලත් ගත්තා x bar හොයාගත්තා. මෙන්න x bar මේ ටික හොයාගත්ත විදිය. ඊට පස්සේ මම මෙතන x bar මේ x bar හොයාගත්තේ F1 වලට අදාළව එකතු කරා 3ෙන් බෙදුවා 1යි 2යි 3යිනේ තියෙන්නේ 3ෙන් බෙදුවා 14යි F2 වලත් එහෙම කරා F3 වලටත් එහෙම කරා F4 වලටත් ඒ ටික කරා හරිද ඒ කියන්නේ මම කොලම් වැලියු එකයි කොලම් මීන් ටිකයි කියන්නේ කොලම් කියන්නේ මේ පැත්තට තියෙන මීන් ටිකයි රෝ මීන් ටිකයි ඔක්කොම හොයාගත්තා හරිද මම කිව්ව එක තේරෙන්නේ නැති කියලා මම හිතනවා ඊට පස්සේ මම මේ x ඩබල් බා ගන්නය කරා මෙන්න මෙතන 9යි කියලා x ඩබල් බා ගන්නය කරා. x ඩබල් බා ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා ලේසියෙන්ම. එක්කෝ මෙතන මෙන්න මේ අපිට මේ තීරුවට ආපු මම මේ පෙන්නන තීරුවට ආපු මීන් ටික එකතු කරලා ඒක 3ෙන් බෙදනවා. මේ 3යිනේ තියෙන්නේ. මීන් ටික එකතු කරා 3ෙන් බෙදුවම මෙතන ලියලා තියෙන එකතු වරන් 3ෙන් බෙදනවා කියලා. ඒකලත් 9මයි එන්නේ. මේ පැත්තේ මීන් ටික එකතු කරා ඒක 4ෙන් බෙදයි 4ෙන් බෙද මෙතන 1යි 2යි 3යි 4ක් තියෙනවා. ඒකලත් එන්නේ මේ අගයමයි. ඔයාලා දෙපැත්තටම හදලා බලන්න එන්නේ 9ද කියලා. ඩබල් බා වලට එන්නේ 9. ඊට පස්සේ අපිට ගානේ මෙතන මට ටේබල් එක ගහගන්න අමුතු කරා මම ටේබල් එක යටින්ම ගහලා තියෙනවා. එතනින් එහෙම කරන්නත් පුළුවන්. කෙනට ලේසි විදිහක ටේබල් එක මුලින් ගාලා ගාන දාන්නත් පුළුවන් යටින් ගානන්නත් පුළුවන්. ලෙක්චර් එකේදී මැඩම් හැදුවේ යටින් මේ විදිහට ටේබල් එක පල්ලෙන් දාලා මේ එහෙම කරන්නත් පුළුවන්. හරිද? මුලින්ම අපිට ඕනේ SS අපි ඉස්සෙල්ලාම මේකේ හොයාගන්නේ SST කියන එක. SST මේ තියෙන මම මුලින්ම SST හොයාගෙන තියෙනවා. SST හොයාගන්නේ x ඩබල් සිග්මා x ඍණ x බාවල x ඩබල් බාවල වර්ගය. ඩබල් සිග්මා x ඍණ x ඩබල් බාවල වර්ගය. මේක හොයාගන්න විදිහ තමයි මම මේ ලියලා තියෙන්නේ. x වැලියු ටික ලියාගන්න. x වැලියු කියන්නේ අපිට දීලා තියෙන දත්ත ටික. F1 වලට අදාළ ෆර්ටිලයිසර් 1 වලට අදාළ 21 13 8 ඒ කියන්නේ මෙන්න මේ ටික මේ 21 13 8 හයිලයිට් කරලා පෙන්නන්නද මම 21 13 8 මෙන්න මේ පිළිවෙලට පල්ලෙහාට එකින් එකට ෆර්ටිලයිසර් වල කියන ලියාගත්තා 21 13 8 12 10 මේ විදිහට පිළිවෙල ලියාගත්තා අගයන් ටික ෆර්ටිලයිසර් වල පැත්ත ඒ කියන්නේ කොලම් විදිහට අගයන් ටික ලියාගත්තා. තීරු විදියට අගයන් ලියාගත්තත් ඒක ප්‍රශ්නයක් නැහැ. කොලම් විදියට ලියාගත්තත් ප්‍රශ්නයක් නැහැ මෙතනදී. හරිද? එකම ගානනේ එන්නේ. ඊට පස්සේ x ඩබල් බා මේ හැම එකෙන්ම x ඩබල් බා අඩු කරා. x ඩබල් බා අඩු කරා. හරිද? x ඩබල් බා අඩු කරලා ඒක වර්ග කරලා මෙතෙන්ට ගත්තා. ෆර්ටිලයිසර් 1 වලට අදාළව x ඩබල් බා අඩු x වලින් x ඩබල් බා අඩු කරලා ඒක වර්ග කරලා මෙතෙන්ට අරන් ඒකේ ආන්සර් එක දැම්ම මෙතන 2 වලට අදාළව x වලින් x ඩබල් බා අඩු කරලා ඒක වර්ග කරලා ආන්සර් එක ගත්ත මෙතන ෆර්ටිලයිසර් 3 වලට අදාළව x වලින් x ඩබල් බා අඩු කරලා ඒකේ ආන්සර් වර්ග කරලා ඒකේ ආන්සර් එක ගත්ත මෙතනට ෆර්ටිලයිසර් 4 වලට අදාළව x අරගෙන ඒක වර්ග කරලා ඒක අඩු කරලා ඒකේ වර්ගය අරගෙන ඒක ගත්ත මෙතනට මේ ටික ඔක්කොම එකතු කරලා අපි හොයා ගන්නවා ඩබල් සිග්මා x ඍණ x ඩබල් බාවල වර්ගය 266යි මේක තමයි අපේ SST වැලියු එක වෙන්නේ හරිද ඊට පස්සේ අපි SSA හොයාගන්න යන්නේ SSA කියන්නේ SSA හොයාගන්න අපි යොදාගන්නේ කොලම් මීන් එක මේ තියෙන්නේ R සිග්මා x bar ඍණ x ඩබල් බාවල මුල එකේ වර්ගය තමයි SSA හොයාගන්න සූත්‍රය. ඒකෙදී අපි ගන්නවා කොලම් මීන් එක. කොලම් මීන් එක. කොලම් මීන් එක කීයද අපිට ආවේ?
14 10 8 4 ඔය ටික නේ අපිට කොලම් මීන් ටික මේ ටික ලියාගත්තා 14 8 10 4 අපේ x ඩබල් බාර් අපිට හැම එකටම එක මාන්ස් එකක් ආවේ 9 හරිද 9 ආවනේ මේ x ඩබල් බාර් 9 කොලම් මීන් එකෙන් x ඩබල් බාර් අඩු කරලා ඒක වර්ග කරලා ආන්සර් එක දැම්ම මෙතෙන්ට හරිද ඒ විදිහට මේ හැම කොලම් මීන් එකෙන්ම x ඩබල් බාර් අඩු කරලා ඒකේ වර්ගය අරගෙන ඒක එකතුව ගත්තා ඒක තමයි සිග්මා x බාර් ඍණ x ඩබල් බාර් වර්ගය හරිද අර විදිහටම මේකෙත් මෙන්න මේ කොටස දැන් අපි හොයාගෙන තියෙන්නේ. මේ කොටස දැන් හොයාගෙන තියෙන්නේ. මෙන්න මේ කොටස දැන් 52යි කියලා අගියාව. R කියන්නේ අපේ රෝ සංඛ්‍යාව number of රෝ කීයක් තියෙනවද? 1යි 2යි 3යි. 3යි රෝ තියෙන මේ පැත්තට තියෙන 1යි 2යි 3යි. රෝ සංඛ්‍යාව 3යි. 3ෙන් වැඩි කරා. අපි හොයාගත්තා මෙතන මේ ගාන ඒ ගාන 3ෙන් වැඩි කරා. මෙන්න අපිට ආවා SSA කීයද 156යි මම මෙතන SST හොයාගත්තා 266යි ඔයාලා අන්තිමට වගුව ගහනවා නම් මේ ටික මතක තියාගෙන වගුවේ ෆිල් කරන්න ඕනේ මේවා නැත්තම් වගුවේ ගහලා තියාගන්න ඔයාලට දැම්ම ගිහලා වගුවට දාන්න පුළුවන් SSA 156යි XST 266යි ඊට පස්සේ අපි යනවා SSB හොයාගන්න මේ තියෙන්නේ අපි SSA හොයාගත්ත දැන් SSB හොයාගත්තේ අපිට ඕන වෙනවා රෝ මීන් එක හරි රෝ මීන් එක යම් රෝ මීන් එක බලන්න රෝ කියන්නේ පේලි වලට අදාළ මීන් එක 12යි 9යි 6යි ඒක දාගත්තා 12යි 6යි 9යි x ඩබල් බා හැම එකෙම සමානයි අපිට උත්තරයක් කියන 9 රෝ මීන් එකෙන් x ඩබල් බා අඩු කරලා ඒක වර්ග කරලා උත්තරේ මෙතන දාගන්නවා අන්න ඒක දාගත්ත 9යි 0.9 හැම එකෙම එක ගත්තා ඒක මම හිතන තේරෙනවා රෝ මීන් එකෙන් x ඩබල් බාර් අඩු කරා ඒක වර්ග කළා දැම්මා හරිනේ අන්න ඒකේ එකතුව තමයි සිග්මා x බාර් ඍණ x ඩබල් බාර් වල වර්ගය මේ මෙතන සර්කියුට් එකේ මේ මෙතන x වලට i අකුරු j අකුරු තියෙනවා මම ඒව නම් මෙතන පාවිච්චි කරේ නැහැ. ඒතර මේ කෑලි දෙකම එක කෑල්ලක් විදිහට එන්නේ. ඒතර මේ දෙකේ එකතුව සමාන නම් වෙන්නේ නැහැ. අර j අකුරු i අකුරු තියෙන නිසා මේක කොටස් දෙකක් කෑලි දෙකක්. මතක තියාගන්න මේකේ මේ ගාන මෙතන 52ක් කියලා මෙතන 18ක් ආවේ කොහොමද කියලා ඒ වගේ දේවල් හිතන්න එපා. මේකේ ගත්තේ රෝ මීන් එක මේකේ ගත්තේ කොලම් මීන් එක. ඒක පටලව ගන්න එපා. එකම විදියට සංකේත ටික තිබ්බට ආවේ අගයන් දෙකක් එන්නෝනේ අගයන් දෙකක් සර්කියුට් එකේ මෙතන ඉන්නක එකක් පෙන්නන්න සර්කියුට් එකේ හොඳට බලන්න මේ ඒ වගේ තියෙනවා මේ වන් වේ වලක් තියෙනවා මෙතන මේ තියෙන්නේ ij කියලා මේ වගේ පොඩි දේවල් දාලා අන්න ඒවා නිසා තමයි මේවා මේ සංකේතවත් කරන ඒවා ඒ වගේ මේ වෙනස් වෙනවා මේවා හොඳද 2 way වලත් ඒවා තියෙනවා SSA වල මේ J තියෙනවා මෙතන SSB වල මෙතන I තියෙනවා අන්න ඒවා බලන්න ගානේ හදද්දි මම මේ වගේ ඒවා දාගත්තේ නැහැ ඊට පස්සේ මම මෙතන ආපහු යන රෝමීන් එක ගත්ත තැනට SSB වෙන තැනට මෙන්න මෙහෙම එකතු කරගත්තා 18යි අපිට ඒක තමයි x මේ සිග්මා x බාර් ඍණ x ඩබල් බාර් වල වර්ගය. ඒ කියන්නේ මෙන්න මේ කොටසේ අගය අපි දැන් හොයාගත්ත 18යි කියලා. මේ තියෙන 18 දාගෙන C කියන්නේ අපේ කොලම් ගන්න. number of කොලම් කීයක් තියෙනවද අපිට? 1යි 2යි 3යි 4යි. කොලම් 4ක් තියෙනවා. 4ෙන් වැඩි කරා. 72යි අපේ උත්තරේ. මෙන්න අපි එතනට ගිහිල්ලා 72 දාගත්තා. හරිද? ඊළඟට SSE හොයාගන්න ඕනේ. SSE කියන්නේ SST වලින් SSA SSE අඩු කරපුවාම වෙන ගාන.
අපි SST දන්නවා, SSA දන්නවා, SSB දන්නවා. ඒක අඩු කරපුවා අපිට 38 ආන්සර් එක එනවා. SSE වලට. ඔන්න ඒකත් හරි. ඊට පස්සේ මේ C ඍණ 1 R ඍණ 1 R ඍණ 1 වාරයක් C ඍණ 1 CRC ඍණ 1 කියන අගයන් ටික හොයාගන්නයි ඕනේ. ඒ ටික මම මෙතන පෙන්නලා තියෙනවා මේ. R ඍණ 1 කියන්නේ අපේ කොලම් ගානෙන් එකක් අඩු කරන අපිට කොලම් 4ක් තියෙනවා. ඒක මතක ඇති. කොලම් 4න් එකක් ගියවම 3යි. C ඍණ 1 R ඍණ 1 කියන්නේ අපිට රෝ ගාන තියෙන රෝ ගාන 3යි රෝ ගානෙන් එකක් ගියවම එතන 2යි. R ඍණ 1 වාරයක් C ඍණ 1 R ඍණ 1 2යි මේ අපි හොයාගත්තා. C ඍණ 1 3යි අපි හොයාගත්තා. ඒක වැඩි කරා 6යි. R C ඍණ 1 R 3යි C 4යි ඒක වැඩි කරා 12යි 12න් එකක් ගියපම 11යි. මෙන්න මේ වැලියු ටික හොයාගත්ත අපි එක මෙතන දැම්මේ. මේ 3යි 2යි 6යි 11යි. ඊට පස්සේ අපි MSA MSB MSE හොයාගන්න ඕනේ. මේ තියෙන්නේ MSA MSB MSE හොයාගන්න ටික. සූත්‍ර ටික මම ඒක අර උඩ වගුවේ ගාවත් දාලා තියෙනවා. MSA හොයාගන්නවා SSA බෙදනවා C ඍණ 1කින්. මේ SS මෙතන අපි උඩට යනම වගුවෙන් පෙන්නන්න SSA හොයාගත්ත අපි 156යි කියලා 156 කීයද බෙදන්නේ C ඍණ 1කින් ඒ කියන්නේ 3යි. මේ තියන්නේ 3යි. බෙදලා උත්තරේ ගත්තා 52යි. අපි මෙතන ඊට පස්සේ ගිහලා දාගන්න පුළුවන් ආන්සර් එක 52යි. ඒ විදිහට MSB හොයන SSB බෙදෙනවා R ඍණ 1කින්. SSB කේදාවේ අපිට 72යි R ඍණ 1 2යි. 72 බෙදෙනවා 2කින් 36යි. මේ ආන්සර් එක අපි ගිහලා දාගන්න ඒ අදාළ කොටුවේ. SSE හොයාගන්නවා MSE හොයාගන්න SSE බෙදන්න ඕනේ R ඍණ 1 වාරයක් C ඍණ 1කින්. අපිට SSE ආවත් 38යි මේ තියෙන 38යි R ඍණ 1 වාරයක් C ඍණ 1 කියන්නේ 6යි 38 බෙදෙනවා 6ෙන් 6.3යි. ඒක ගිහිල්ලා අපි දාන්න ගන්නවා මෙතනින්. අන්න ඒ ටිකත් හරි. දැන් අපිට ඕනේ F ratio ටික හොයාගන්නයි. F ratio 1 ෆැක්ටර් A වලට අදාළව. හරිද? මේ අපි අමතකව මේ SSA කියලා ගත්තේ මෙතන අපිට ෆැක්ටර් A කියලා දීලා තියෙන මොකද්ද? ෆර්ටිලයිසර් වලට අදාළව F ratio එකයි මේ හොයාගන්න යන්නේ. හරිද? ෆර්ටිලයිසර් අපිට තිබ්බේ කොලම් වල. කොලම් වලට අදාළ මීන් එකෙන් තමයි අපි SSA හොයාගත්තේ. මතක නේද? SSA හොයාගත්තේ අපි කොලම් එකට අදාළ මීන් එකෙන්. ඒකේ තමයි ෆර්ටිලයිසර් තියෙන්නේ. හා ඒක තමයි මේ ෆර්ටිලයිසර් වලට අදාළ රේෂියෝ එක ගන්නෙ. හරිද? මම ඔයාලට හොයාගන්න කිව්වේ අපි SSA හොයාගත්තේ කොලම් එකට අදාළ මීන් එකෙන්. ඒ කියන්නේ ෆර්ටිලයිසර් වලට අදාළව තමයි අපි මේ SSA හොයාගත්තේ. එතකොට SSA වලින් එන්නේ අපේ ෆර්ටිලයිසර් වලට අදාළ F ratio 1. හරි. ඒක තමයි දැන් අපි මේ හොයාගන්න යන්නේ. F ratio factor A මේක මම factor A දැම්මේ. මෙතන මේ අපිට factor A කියලා දීලා තියෙන මේ ගානේ ටියුටෝරියල් එකේ මේ පළවෙනි A කොටස අපිට factor A කියලා දීලා තියෙනවා. ඒක නිසා මම A දැම්මේ මෙතෙන්ට. MSA බෙදනවා MSE. MSA හොයාගත්තේ අපි SSA වලින් C ඍණ එක අඩු කරලා 52 බෙදනවා MSE කියන්නේ මෙන්න මේ තියෙන 6.3 8.2.1. ඔන්න අපි ඒක හොයාගෙන ඒක මෙතෙන්ද දැම්මා. ඊට පස්සේ ෆැක්ටර් B වලට අදාළ F ratio එක හොයන්න කියනවා. ෆැක්ටර් B කියන්නේ පෙස්ටිසයිඩ් වලට. හරිද? ඒ කියන්නේ මේ රෝ. හරිද? රෝ වලට අදාළව තමයි අපි රෝ තියෙන්නේ පෙස්ටිසයිඩ් වල. ඒක ගත්තේ මේ SSB වල. ඒකින්ද තමයි මෙතනට SSB වලට අදාළ අගයන්ගෙන් හදපු MSB වලින් ගන්නෙ. මේ තියෙන 36 බෙදෙනවා 6.3 36 මේ MSB වල බෙදෙනවා 6.3 පිට වංශය කියනවා 5.69.
ඔන්න අපි 2 factors වලට අදාළවත් මේ ANOVA table එක fill කරන් ඉවරයි. හරිද? ඊට පස්සේ අපිට මේ කොටස් දෙකක් මේ ගානේ තියෙන ටියුටෝරියල් එකේ ගානේ බලන්න කොටස් දෙකක් තියෙන A B කියලා තියෙන්නේ. A එකේ කියන්නේ 5%ක significant level එකකදී බලන්නලු මේ පොහොරවල කියන්නේ fertilizer වෙන මධ්‍යනේ සමානයි කියලා උපකල්පනය කළ පරීක්ෂණයක් ගොඩනගන්නලු. ඒකෙදි මම කිව්ව හැමතිස්සෙම H note එක මොකද වෙන්නේ? H note එකට ගන්නෙ දීලා තියෙන population එකේ mean සමානයි කියන hypothesis එක. ඒකෙදි අපිට mean 4ක් තියෙනවා fertilizer වලට අදාළව. mu 1 සමානයි mu 2 සමානයි mu 3 සමානයි mu 4. ඒකට අපිට alternative hypothesis එක අනිවාර්යෙන් ගොඩක් නගන්න වෙන්නේ සමාන නැහැ කියලා. ඒ නිසා මේ විදිහට ගොඩනගුවා. මේකෙත් මම කිව්වා වගේම positive skewness එකක් තියෙන වක්‍රයක් එන්නේ. DF අගයන් දෙකක් හොයන්න ඕනේ. මේක alpha value එක අපිට දීලා තියෙනවා. 0.5 කියලා මම මේක ලියලා නැහැ. alpha value එක දීලා තියෙනවා. 100%යි කියන්නේ 0.5යි කියන එක තමයි. හරිද? alpha value එක 100%යි කියන්නේ 0.5යි. 0.05යි alpha value එක අපිට දීලා තියෙන F table එක දීලා තියෙන 0.05ට අදාළ F table එක DF අගයන් දෙකක් හොයාගන්න ඕනේ. DF එක හොයාගන්නේ සීරින 1න්. ඒ කියන්නේ මේ තියෙන සීරින 1 3 කියලා. 3යි. DF දෙක R ඍණ 1 වාරයක් සීරින 1. ඒ කියන්නේ 6යි. දැන් අපි හොයාගත්ත ටේබල් එකේ 6යි. වගුවෙන්ද අපි යම් සීමාවක් ලකුණු කරා. ඒකෙන් පස්සේ ටික පාට කරා. ඒ යම් සීමාවේ අගය මේ රිජෙක්ටඩ් ඒරියා එකද ඇක්සෙප්ටඩ් ඒරියා එකද කියලා මම හදාගන්න විදිහට මම හැදුවේ. මෙන්න මෙතෙන්ට එන අගේ මම මෙතන හොයලා දාලා තියෙනවා. හැබැයි මේක තමයි අපි F ratio F වගුවෙන් කියලා බලන්න ඕනේ. DFN 3යි 6යි. F වගුවට යනවා 3ේදී. 3ේදී 6 බලනවා මේ තියෙන්නේ 4.76. 4.76. යා 4.76 දැම්මා. අපිට ආපු වගේ කීයද? ෆැක්ට් A වලට අතර 8.21. ඒ කියන්නේ අපිට එන්නේ රිජෙක්ට් කරන ඒරියා එකේ. හරිද? මේකටත් ඔයා ඩිසිෂන් එකක් කන්ක්ලූෂන් එකක් ලියන්න ඕනේ අර කලින් වගේම මේ ආවේ රිජෙක්ට් කරන ඒරියා එකේ නම් අපි මොකද කරන්නේ H note එක රිජෙක්ට් කරනවා. ඇයි ඒ F value එක ආවේ රිජෙක්ටඩ් ඒරියා එකේ. කන්ක්ලූෂන් එක ලියනවා 105ේ significant level එකේදී fertilizer වල mean එක සමානයි කියලා පිළිගන්න තරම් සාක්ෂි නැහැ කියලා. අන්න ඒ වගේ කන්ක්ලූෂන් එකක් ලියනවා. is not reject කියලා මම කෙටියෙන් මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ අපිට ටියුටෝරියල් එකේ මේ B කොටස දීලා තියෙන්නේ A කොටස වගේම ෆැක්ටර් B එකේ population mean එක කියන්නේ population mean එක සමානද කියලා බලන්නලු 105 significant level එකේදී. ඒක පරීක්ෂා කරන්නලු. ඒකත් අර විදියමයි ෆැක්ටර් B කියන්නේ පෙටිසයිඩ් වලට පෙටිසයිඩ් අපිට තුනක් තියෙනවා. ඒ කියන්නේ mean තුනක් තියෙනවා. mu 1 සමානයි mu 2 සමානයි mu 3. මුතුවා මේ analysis of variance වල non hypothesis එක හැමදෙස්සෙම සමානයි කියලා ගන්නේ. සමානයි කියලා ගත්තා H1 එක ඒ කියන්නේ අසමානයි කියලා ගන්න වෙන්නේ. DF කියන්නේ මේක වෙනස් වෙනවා. මේක එන්නේ R ඍණ 1 තමයි DF එකට එන්නේ. මේක ආවේ C ඍණ 1. මේක එන්නේ R ඍණ 1. R ඍණ 1 ආවේයි මේකේ රෝ වලට සම්බන්ධව තමයි පෙටිසයිඩ් තියෙන්නේ. ෆර්ටිලයිසර් තිබ්බේ කොලම් වලට සම්බන්ධව. ඒක නිසා තමයි කොලම් ගාන ගත්තේ. මෙතන R ගාන ගත්තේ. මේක තියෙන්නේ කොලම් රෝ ගානට සම්බන්ධ නිසා. R ඍණ 1 අපිට 2යි. R ඍණ 1 වාරයක් C ඍණ 1 අපිට 6යි. වක්‍රය ඇඳගත්තා. පොසිටිව් ස්කියුනස් එකක් යම් මට්ටමක් ලකුණු කරා. ඒ ලකුණු කරපු මට්ටමේ අගේ අපි මෙන්න මේ DF අගයන් වලට අනුව බලන්න ඕනේ මෙතන F ratio එක වගුවට අනුව කීයද එන්නේ කියලා. 2 6 2ේදී 6 6.14 6.14 ලකුණු කරා මෙතන 5.14 අපිට ගණනය කිරීමේදී ආපු F වගේ කීයද 5.69 5.69 ලකුණු කරා. ඒකත් තියෙන රිජෙක්ටඩ් ඒරියා එකේ. ඒකෙත් මොකද ගන්නෙ
H note reject කරනවා. මේකෙත් conclusion decision එක ලියන්න ඕනේ. H note rejected. ඇයි reject කරන්නේ? F value එක තියෙන්නේ rejected area එකේ. ගණනය කරපු F value එක තියෙන්නේ මේ rejected area එකේ. conclusion එක ලියන්න ඕනේ 100% significant level එකේදී මේ පෙප්ටිසයිඩ් වල මීන් එක සමානයි කියලා පිළිගන්න තරම් සාක්ෂි නොමැත කියලා කන්ක්ලූෂන් එකක් ලියන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපිට මේ ඇනෝවා ටේබල් එකකින් ගණන් හදන්න තියෙන්නේ. මම හිතනවා ඇනෝවා ටේබල් ගණන් දෙකම ඔයාලට තේරෙන්න ඇති කියලා 2 way එකයි 1 way එකයි දෙකම. මීට වඩා දෙයක් නම් මේ නැහැ. මේ විදිහට මේ පියවර වලට ඔයාලට ගාන හදාගන්න පුළුවන් කියලා හිතනකම් ගණන් හදන්න. එතකොට නිකම් මේ ඇනෝවා ටේබල් කියන්නේ ලොකු පාඩමක් නෙමෙයි, තේරෙයි. මේ පිළිවෙලට තමයි ඉතින් ගාන හදන්න දැන් තියෙන්නේ. අපේ මැඩම් සර් මැඩනෝයි කියලා දුන්නේ මේ ස්ටෙප් වලට ගාන හදන්න. මම හිතනවා ඇනෝවා ටේබල් වල 2 way එකයි 1 way එකයි දෙකම යම් තාක් දුරකට හරි ඔයාලට තේරෙන්න ඇති කියලා. ටියුටෝරියල් එකේ ගණන් බලලා හදන්න පාස් පේපර්ස් වල ඇනෝවා ටේබල් වලින් ගණන් ඇවිල්ලා තියෙනවා. නිසා ගණන් හදන්න ප්‍රශ්නයක් තිබුණොත් මට හරි රවිෂට හරි කතා කරන්න, අපි දෙන්න පුළුවන් විදිහට උදව් කරන්නම්. කොහොම හරි ස්ටැට් පේපර් එක අපි හොඳට කරමු. එහෙනම් thank you.